ඉතින් කොහොමද කට්ටියට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් උපන් දිනයක්. ඉතින් උපන් දිනේ වෙන කාගේවත් නෙමෙයි. මගේ ඥාති වෙන සහෝදරියක්ගේ මගේ අම්මගේ නංගිගේ දුව. ඒ කියන්නේ මගේ පුංචිගේ දුවගේ උපන් දිනේ මට මතක විදියට 16 හරි. අවවද අද තමයි 16 වෙනිදා අද සමරන්නේ. ඉතින් මම එයාට ගත්ත වොච් එකක්. හරිද? ඩිජිටල් වොච් එකක් ගත්තේ. ඉතින් දැන් පෙන්නන්න දෙන්නේ මම දැන් වැඩට යන ගම මම පෙන්නන්නම් ඒක වොච් එක දෙන එක. මේ කනගාටුදායක දෙයක් තමයි. ඉතින් මට දෙන්න පුළුවන් ඒ දන්නේ මට දෙන්න බැරි වුණා. මොකද මම වැඩනේ. මට දෙන්න පුළුවන් වුණොත් මම දෙනවා, නැත්තම් වයිෆ් තමයි දෙන්නේ. ඉතින් මම ඔයාලට ඒ ගත්ත වොච් එක මම පෙන්නන්නම්. මොකද්ද ගත්ත වොච් එක කියලා. මම වැඩ කරන ගමන් හිටියොත් වයිෆ් තමයි දෙන්නේ. මේ තාම ආවේ නැහැ. අපේ ගෙදර ආවොත් තමයි දෙන්න වෙන්නේ. ආපු දවසක තමයි දෙන්නේ. මම හිටියොත් මම දෙනවා. එතකොට වීඩියෝ එකක් ගේන්නම්. මම හිටියේ නැත්තම් වීඩියෝ එකක් ගේන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මම වොච් එක පෙන්නන්නම්. වොච් එක පෙන්නන්න හවස වෙනකන් ඉන්න වෙනවා මට. ඒකින්ද මම දැන් වැඩට යනවා. එහෙනම් හවස පෙන්නන්නම් වොච් එක. එහෙනම් බයි. ඉතින් ඔන්න ඔය වොච් එක ඔයාලා දැකපු වොච් එක තමයි මම උපන් දිනේට දෙන්නේ. ඉතින් මට ඉන්න හම්බෙන්නේ නැහැ. එයා තාම ආවේ නැහැ අද. නිවාඩු දවසෙලත් අද ආවේ නැහැ. මට ඉරිදා විතරයි නිවාඩු. ආවේ නැහැ අද. ඉතින් ආපු දවසක වයිෆ් තමයි දෙන්නේ මට. සතිය දවස් 6ම වැඩනේ. වයිෆ් දෙයි ආපුවාම. ඉතින් ඒක තමයි යාට ගත්ත වොච් එක. ඔයාලා දැක්කා වොච් එක. ඒක දෙනවා ආපුවාම. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු වෙනවා. ඊළඟ වීඩියෝ එක කියන්නේ තව උපන් දින 3ක් එනවා ලබන මාසේ. ඒ උපන් දින 3ට ගන්න තෑගිත් එක්ක අපි සෙට් වෙමු. එක්කෙනෙකුට අරන් තියෙන්නේ. ඒක දැම්ම වීඩියෝ එක දාන්නේ. ඊළඟ පාර එන වීඩියෝ එක දාන්න. එහෙනම් බයි. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු එහෙනම්.